අද බිනර පුම් පෝය දවස. එතකොට විශේෂයක් විදිහට කවුරුත් කතා කරන්නේ භික්ෂුණී සංඝ පරපුර ආරම්භ වුණ දවස කියලානේ. මහා ප්‍රජාපති උත්තමාවිය නව වතාවකටත් වඩා ප්‍රතික්ෂේප වුණා මේ කාන්තා පැවිද්ද ගැන. කපිලවස්තුවේ නිග්‍රෝධාරාමේදී බුදුරජාණන් වහන්සේ 3 වතාවක් කාන්තා පැවිද්ද ප්‍රතික්ෂේප කළා. බොහෝසේ හැඬුවා මහා ප්‍රජාපතිය. මේ කසාවත නිකන් දරාගත් එකක් නෙවෙයි කාන්තාවන්ගේ පැවිද්ද කියන එක. ඈ ගොඩාක් හැඬුවා පැවිද්ද වෙනුවෙන්. සිදුවක් කුමරුගේ අභිනිෂ්ක්‍රමණයෙන් පුත්‍ර වියෝයෙන් හැඬුව ප්‍රජාපතිය. ඊළඟට මහත්සේ හැඬුව කාරණාව තමයි පැවිද්ද නොලැබීම ගැන. එනමුත් මේ පැවිද්ද ලැබීමට තියෙන කැමැත්ත කොච්චර ප්‍රබලද කියනවා නම් ඒ පැවිද්ද කැමැත්තෙන් කුල කාන්තාවන් 500ක් සමග කපිලවස්තුවේ ඉඳලා විශාලා මහනුවරට පාගමනින් වැඩම කළා. අද දඹදිව වන්දනාව යන කෙනෙකුට විශාලා මහනුවර ඉඳලා ලුම්බිනියට යන ගමන බස් එකේ යන ගමනට කොච්චර වෙලාවක් යනවද කියලා ඔයාලම ගිය දවසක බලන්න. ඊතරම් යොදුන් ගණනාවක් 3 මාසක් පුරාවට පාගමනින්ම පැමිණිලා පයට පාවහන් නැතුව හිසට හිස් වැසුන් නැතුව කෙස් කපාගෙන දාඩියෙන් තෙත් වූ කසාවත් ඇතිව ඉදිමුණු පා ඇතිව පුපුරන ලද පාවලින් වැగిරෙන ලේ ඇතිව ඈලා කූටාගාර ශාලාවේ සිහිසුන් ඇද වැටුණා. දොරටුවේ ආනන්ද මහ තෙරුන් කරුණා කළා ඒ අම්මාගේ මව්ගුණයට. 3 පාරක් ඉල්ලීම් කරද්දිත් බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ ආනන්දයන් වහන්සේ නැවත මව්ගුණ සිහි කළා. පස්සේ කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියා හිටිනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට චෝදනාවක් ආව කාන්තාවන් පැවිදි කිරීම ගැන. ඒ වෙලාවේ ආනන්දයන් වහන්සේ කියා හිටියා මට ඒ වෙලාවේ අම්මා කියන සංඥාව විතරයි කියනවා හිසට ආවේ. අම්මා කෙනෙකුට සාධාරණයක් කරන්න ඕන කියන අදහස තමයි කියනවා මට හිතට ආවේ. ඒ නිසා මහා ප්‍රජාපතියගේ මව්ගුණේම හිතේ දරාගෙන බුදුරජාණන් වහන්සේගෙන් මගඵල ලබන්න කාන්තාවන්ටත් වාසනාව තියෙන බව සිහි කරලා ඉල්ලීම් කළද්දි බුදුරජාණන් වහන්සේ වදාලා අෂ්ටගරු ධර්ම පිළිගන්නවා නම් ආනන්ද පැවිද්ද උපසම්පදාව ප්‍රජාපතියට ලැබෙනවා කියලා. ඒ අෂ්ටගරු ධර්ම තමයි භික්ෂුණියක් උපසම්පදා වෙලා අවුරුදු 100ක් ගියත් ඒ කියන්නේ උපසම්පදාවෙන් ඈට වස් 100යි. වස් 100ක් වුණොත් එයාගේ වයස අවුරුදු 22ක්වත් වෙනවා. මේ 122ක්වත් වෙන්න ඕන. එහෙම වුණත් අද උපසම්පදා වෙන පොඩිම කෙනාගේ වයසත් අවුරුදු 20යි. අද උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේට වඳින්න ඕන. ගරු කරන්න ඕන. බුහුමන් කරන්න ඕන. තමන්ගේ වස්සිය ගැන හිතන්න හොඳ නැහැ. ඕක පිළිගන්න කැමති නම් තමයි පැවිද්ද දෙන්නේ. දැන් අපිට පැවිද්ද ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන තිසරණයෙන් තමයි අපිට පැවිද්ද ලැබෙන්නේ. එතකොට මේ භික්ෂුණියකට මූලික පැවිද්ද දුන්නේ අෂ්ටගරු ධර්ම පිළිගැනීමෙන්.
මේක පිළිගැනීමම තමයි යාගේ මහානකම රඳවන දේ. උපසම්පදාව රඳවන දේ. අවවාද කරන්න භික්ෂුවක් නැති ආවාසයක වස්වසන් දෙපා කියලා කිව්වා. ඒක දෙවෙනි ගරු ධර්මය. දවස් 15න් 15ට භික්ෂුණියක් විසින් භික්ෂූන් මුණ ගැහෙන්න ඕන කාරණා දෙකකට. එකක් උපෝසතය ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නත් අවවාද ලබා ගන්නත්. ඒක දිවිහිමියෙන් ඉක්මව යන්න හොඳ නැහැ. භික්ෂුණීන්ට තනිකර මේ තමන් යන ගමනක් නැහැ. භික්ෂුන් වහන්සේලාගෙන් උපදෙස් ලැබලා තමයි යන්න කිව්වේ. ඊට පස්සේ ඒ තුන්වෙනි ගරු ධර්මය හතරවෙනි ගරු ධර්මයේ තමයි වස්වැසූ භික්ෂුණියක් වස් පවාරණය කරන්න ඕනන්නේ භික්ෂු භික්ෂුණී කියන දෙපිරිස ඉදිරියේමයි. උබතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කරන්න ඕන. ඒ හතරවෙනි ගරු ධර්මයයි. පස්වෙනි ගරු ධර්මය උබතෝ සංඝයා හමුවේම තමයි. තමන්ට බරපතල සීල ඡේදනයක් වුණොත් භික්ෂුන් කියන දෙපිරිස ඉදිරියේම විනය කර්ම කළා පිරිසුදු වෙන්න ඕන. හයවෙනි ගරු ධර්මයේ තමයි එකපාර උපසම්පදා කරන්න බෑ භික්ෂුණියක්. භික්ෂුණියක් උපසම්පදා වෙන්න නම් අවුරුදු 2ක් ගුණධර්ම 6ක පුරුදු වෙන්න ඕන. ඒකට කියනවා සික්ඛමානා. එහෙම පුරුදු වෙලා භික්ෂු භික්ෂුණී කියන දෙපිරිසගෙන්ම උපසම්පදාව ගන්න ඕන. භික්ෂුණීන්ගෙනුත් උපසම්පදාව ගන්න ඕන. භික්ෂූන්ගෙනුත් උපසම්පදාව ගන්න ඕන. ඒක තමයි 6 වෙනි ගරු ධර්මය. 7 කිසිම හේතුවක් මත මේක එදා ඉඳලා අද දක්වාම පවතින ගරු ධර්ම. කිසිම හේතුවක් මත භික්ෂුණියකට ස්වාමීන් වහන්සේ නමකට බනින්න අයිතියක් නැහැ. ආක්‍රෝෂ පරිභව කියන්න වැරදි අඩුපාඩු කියන්න කිසිම හේතුවක් මත භික්ෂුණියකට අයිතියක් නැහැ. ඒක පිළිගත්ත නිසා තමයි ප්‍රජාපතිය අද සිවුරක් දාගත්ත කෙනාටත් ඒ අවස්ථාව තියෙන්නේ. කිසිම හේතුවක් මත හාමුදුරුවෝ නමකට බනින්න බෑ භික්ෂුණියකට. ඒකට එදා උපසම්පදාව ලබාගත් භික්ෂුණියකටවත් බෑ. තුන් අද සිල් මාතාව කෙනෙකුට කොහොමදත් අවසරයක් නැහැ. ඒක ගරු ධර්ම. ඊට පස්සේ 8 වෙනි ගරු ධර්මයෙන් තමයි අද පටන් ඒ කියන්නේ එදා නිකිණි මාසේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ ගරු ධර්ම දේශනා කරපු මොහොතේ මේ වෙනකොටම තවම ප්‍රජාපතිය පැවිද්ද අරන්නේ නැහැ. මේක පිළිගත්තොත් තමයි එයාට පැවිද්ද තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අද පටන් මෙහෙණින් වහන්සේලාට ස්වාමීන් වහන්සේලාට කරුණු කීම වහලා තියෙන්නේ. ඒකට අවසර නැහැ. ස්වාමීන් වහන්සේලාට පුළුවන් මෙහෙණින් වහන්සේලාට කරුණු කියන්න. මෙහෙණින් වහන්සේලා විශේෂ දහම් කතාව ආවරණය කළා. භික්ෂූන්ට දහම් කතාව විවර කළා. ඔන්න ඔය ගරු ධර්ම පිළිගැනීම ගත්තොත් ආනන්ද පැවිද්ද දෙනවා. උපසම්පදාව ලැබෙනවා කියලා කිව්වා. ඉතින් මහා ප්‍රජාපතිය දොරටුවේ ඉඳලා සාදුකාර දීලා ඔය ගරු ධර්මයට පිළිගත්තා. මොකද හේතුව ප්‍රජාපතියට උනේ මේ අරහත් දජය දරාගෙන සංසාරෙන් එතර වෙන්න මිසක්කා හාමුදුරුවරුන්ට අවවාද කර කර ඉන්න වමනාවක් තිබ්බේ නෑ. ඒ නිසා ඈට මේකේ කරන්න බැරි දෙයක් නෑ. මේ අටේ ඈ හිර වෙන දෙයක් නෑ. ඈට අපහසු දෙයක් නෑ මේකේ. මොකද ඈට එක අරමුණයි තියෙන්නේ අරහත් දජේ දරාගෙන සසරින් එතර වෙන්න. ඒ නිසා ඒ පිණිස එදා මහණ වුණ උපසම්පදා වුණ හාමුදුරුවෝ ළඟත් වඳින්න යට අපහසුද? ප්‍රජාපතියට අපහසු නෑ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාගෙන් අවවාද ගන්න අපහසුද? අපහසු නෑ.
ඊළඟට අනිත් අයට අවවාද අනුශාසනා දීදී සංඝයාට පව අවවාද කරගෙන යන්න අසනීපයක් ප්‍රජාපතිට තිබ්බද? ඇයට මේක අපහසු නෑ. හේතුව ඇගේ හිතේ තියෙන්නේ අරහත් දජේ දරාගෙන ඈතර වෙන්න.